කවුද ඉතින් අකමැති මේ වගේ කේක් එකක් බර්ත්ඩේ එකට ගෙදර කෙනෙකුට අපේ අතින් හදලා දෙන්න තියෙනවනම් මේක පොඩ්ඩක්වත් අමාරු නෑ. කේක් හදනකොට ඕගොල්ලන්ට වරදින තැන් ඒ වගේම තමයි රසට කේක් එක හදාගන්න පුළුවන් පුංචි පුංචි ටිප්ස් එක්කම මේ වීඩියෝ එක දිගටම බලන්න. ඕගොල්ලන්ට වරදින්න නැතුව ඔයාලා ආදරය කරන අයට කේක් එකක් ඔයාලගේ අතින්ම හදලා දෙන්න පුළුවන්. ඉතින් මේක වරදින්නේ නැතුව හදනවා වගේම තමයි රසට ලස්සනටත් හදා ගන්න ඕනේනේ. එන්න මේ වීඩියෝ එක බලන ගමන් ඕගොල්ලොත් එක්ක කතා කරන්න මොනවද අපිට වරදින තැන් කොහොමද ඒවා හදාගන්නේ කේක් හදද්දී හැමෝන්ටම ඇති වෙන ගැටලු මොනවාද කියලා. ඉතින් මම මේ අරගෙන තියෙන්නේ ග්‍රෑම් 500 කේක් දෙකක්. ඒ කියන්නේ කිලෝ එකේ කේක් එක මම ග්‍රෑම් 500 තැටි දෙකකට දාලා තමයි මේ අරගෙන තියෙන්නේ. ඉතින් කිලෝ එකේ කේක් එකක් හදාගන්න නම් බටර් ග්‍රෑම් 250යි, සීනි ග්‍රෑම් 250යි, බිත්තර ග්‍රෑම් 250යි. ඒ වගේම තමයි ඕගොල්ලෝ පාම් පිටි ග්‍රෑම් 250ක් ගන්න. ඉතින් පාම් පිටි ග්‍රෑම් 250ක් ගන්නකොට තව ග්‍රෑම් 25ක් වැඩිපුර ඇඩ් කරන්න. ඒක තමයි මං කියලා දෙන කවුරුත් කියලා නොදෙන රස ටිප් එකක්. මොකද හොඳ උසට හරි ලස්සනට ගොඩක් සොෆ්ට් එකට කේක් එක හදාගන්න පුළුවන් ඒ විදිහට කළොත්. ඊට පස්සේ මං එහෙම හදාගත්ත කේක් දෙක තමයි මේ දාලා තියෙන්නේ. මම මේ කේක් වලට කිසිම පාටක් එකතු කරන්නේ නැහැ. ඉතින් තව ටිප් එකක් තමයි දැන් අපි සාමාන්‍යයෙන් කේක් එකක් කඩෙන් ගන්නකොට ගොඩක් කල් තියාගන්න බෑ. නිකන් අමුතු රසයක්, අමුතු සුවඳක් එනවා. ඉතින් sugar syrup එකතු කරන එක තමයි ඒකට ප්‍රධාන හේතුව. හැබැයි මේ විදිහට කිරි එකතු කරාම ගොඩක් දවස් තියාගන්න බෑ. නමුත් මේ වගේ පුංචි කේක් එකක් අපි ගෙදර උත්සවයකට හදාගත්තොත් ඉතින් අනිවාර්යෙන් ඒක එදා දවසේ ඇතුළත ඉවර වෙනවා. ඒ වගේ වෙලාවක අපිට පුළුවන් මේ විදිහට කිරි ටිකක් එකතු කරන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ අයිසිං එක ගාලා කේක් එක සෑන්ඩ්විච් කරගන්න ඕනේ. ඉතින් කේක් එකට අයිසිං එක හදාගන්න විදිහත් මම කියලා දෙන්නම්. ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් පටල ගන්න දෙයක් බේකින් පවුඩර්, බේකින් සෝඩා. ඉතින් බේකින් සෝඩා, බේකින් පවුඩර් කියන්නේ වර්ග දෙකක්. බේකින් පවුඩර් කියන්නේ අපි කේක් හදන්න පාවිච්චි කරන දේ. බේකින් සෝඩා කියන්නේ අපි සාමාන්‍යයෙන් කියනවනේ බයිකාබනේට් ඔෆ් සෝඩා කියලා. අන්න ඒක. ඉතින් ඒව ගන්න පිපුම් කාරකයක් විදිහට. නමුත් කේක් එකක් පිපෙන විදිහට නෙවෙයි. ඒක නිසා බේකින් පවුඩර් ගන්න. තව ටිප් එකක් කියලා දෙන්නම්. දැන් ඊස්ට් වගේ දෙයක් ඇක්ටිව්ද කියලා අපිට බලන්න පුළුවන්. නමුත් බේකින් පවුඩර් ඇක්ටිව්ද කියලා බලන්න බෑ. බලන්න වෙන්නේ කේක් එක හැදුවාම. ඒක නිසා ඉතින් බටර් අයිසිං එක නිවැරදිව හදාගන්න බටර් ග්‍රෑම් 250ට අයිසිං sugar ග්‍රෑම් 500ක් අරගන්න. අයිසිං sugar ටික හොඳට පෙනේරයකින් හලලා අරගන්න. ඒ වගේම තමයි කේක් අයිසිං කරන්න බටර් වර්ගයක් පාවිච්චි කරන්න. මොනම වෙලාවකවත් මාගරින් පාවිච්චි කරන්න එපා. අනිත් දේ තමයි මෙන්න මේ විදියට හොඳට ස්මූත් වෙනකන් බටර් එක බීට් කරලා ඊට පස්සේ මේ විදිහට අයිසිං sugar එකතු කරන්න දෙපාරකට විතර එකතු කරලා හොඳට බීට් කරලා හදාගන්න. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් මේස හැන්දක් විතර එකතු කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න අපි සෑන්ඩ්විච් කරන්න හදාගන්නකොට ටිකක් දියට තමයි මේ අයිසින් එක හදාගන්නේ. එතකොට අපි මේ අයිසින් එකමනේ පාවිච්චි කරන්නේ නොසල් එකකින් පාවිච්චි කරන්න. ඒ කියන්නේ නොසල් එකකින් මල් වගේ දාන්න. එතකොට දියට අයිසින් එක තිබ්බොත් අපිට ලස්සනට මල් දාන්න බෑ. ඒක නිසා එතකොට අපි මේක ටිකක් දිය ගතියෙන් අඩුවට හදාගන්න ඕනේ. දැන් මම කියන දේ වලට තේරෙනවා ඇති. මම අයිසිං එක දෙකට බෙදලා ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් වැඩිපුර එකතු කරලා මෙන්න මේ විදිහට කවර් කරගන්න අයිසිං ටික හදාගත්තා. ඉතින් එහෙම නැතුව ටිකක් හાર્ඩ් එකට තියාගත්තා. මට නොසල් එකකින් මේක ලස්සනට ඩෙකොරේට් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් කවර් කරගන්න. ඔයාලට මම කියලා දෙන්නම් සාමාන්‍යයෙන් මේ මම කිසිම ටූල් එකක් පාවිච්චි කරන්නේ නැතිව මංගාව තියෙන හැන්දි ඒ වගේම බටර් නයිෆ් වගේ දේවල් තමයි මම පාවිච්චි කරන්නේ මේ වෙලාවේ මේ කේක් එක හදාගන්න. ඉතින් ඕගොල්ලොන්ට තව දෙයක් කියන්නම්. ගොඩක් දෙනෙකුට තියෙනවා
ප්‍රශ්නයක් කේක් එක මැද්දෙන් ඉස්සෙනවා. උඩට ඉස්සෙනවා. ඒකට හේතුව ප්‍රධාන හේතුව තමයි අපි එකතු කරගන්න බටර් ප්‍රමාණය අඩු වෙන එක. අනිත් එක කේක් මිශ්‍රණය තද ගතියෙන් වැඩි වෙන එක. කේක් මිශ්‍රණය තද ගතිය අඩු කරගන්න තමයි අපි හැම නිතරම ෆ්‍රෙෂ් මිල්ක් මේස හැන්දක් මේස හැන්දි දෙකක් විතර කේක් මිශ්‍රණයට එකතු කරලා හදාගන්නේ. එතකොට හොඳ සොෆ්ට් එකට අපිට අපේ කේක් එකේ බැටර් එක හදාගන්න පුළුවන්. ඉතින් පළවෙනි පාර මේ විදිහට කවර් කරලා, ඒ කියන්නේ අපි මේ විදිහට අයිසින් එකෙන් කෝට් කරලා මේක ෆ්‍රිජ් එකේ පැය භාගයක් පැයක් විතර කාලයක් තියලා තමයි දෙවනි පාර මේක කවර් කරගන්න ආපහු අපි අරගන්න ඕනේ. ඉතින් තව දෙයක් ඕගොල්ලොන්ට තියෙන ගැටලුවක් තමයි කේක් එක උඩට ඉස්සෙනවා වගේම කේක් එක මැද්දෙන් බහිනවා. ඒකටත් ප්‍රධාන හේතුව තමයි අපි ගන්න අමුද්‍රව්‍ය වල අනුපාතය. ඉතින් හැම නිතරම බටර් ග්‍රෑම් 200ක් ගත්තොත් පාම් පිටි සීනි බිත්තර මේ හැමදේම 200 ගානේ ගන්න. 250 ගානේ ගත්තොත් ඒ වර්ග හතරම 250 ගානේ අරගන්න. අනුපාත සමාන වෙන්න ඕනේ. ඉතින් ඕගොල්ලොන්ට මම තව පුංචි ටිප් එකක් කියලා දෙන්නම්. අපිට පුළුවන් දැන් මේක ලස්සනට ෆිනිෂින් එක අරගන්න මේ වගේ හොඳ රත් කරපු උණු වතුර එකකට මේ වගේ බටර් නයිෆ් එක දාලා ඊට පස්සේ බටර් නයිෆ් එක හොඳට රත් වෙනවනේ. ඊට පස්සේ ඒක ටිෂු එකකින් පිහලා මෙන්න මේ විදිහට හදාගන්න. ඉතින් සාමාන්‍ය මේක තමයි කේක් එකක් හදාන්න පුළුවන් සරලම විදිහ. ඊට පස්සේ මම මේක මෙන්න මේ විදිහට ගෑරුප්පුවක් පාවිච්චි කරලා හදා ගන්නවා. ඉතින් මේ වඩ ටූල්ස් තියෙනවා. තවත් වීඩියෝ එකකින් ඒ ටූල්ස් එක්ක පාවිච්චි කරලා අපි කොහොමද කේක් එකක් හදාගන්නේ කියන එක මම ඔයාලට පෙන්නන්නම්. මේ තමයි සරලම ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලා කේක් එකක් හදාගන්න පුළුවන් විදිහ. ඕගොල්ලන්ට කියන්න ඕන දෙයක් තමයි අනිවාර්යෙන් අපි ගන්න බැටර් එකට අදාළ විදිහට තැටියක් අරගන්න. අපි ග්‍රෑම් 500කට කේක් බැටර් එක හදලා කිලෝ එකක කේක් එකක් දාන තැටියක කේක් එක බේක් කරගත්තාම ගොඩාක් තුනී කේක් එකක් හම්බ වෙනවා. අනිත් දේ තමයි අපි ග්‍රෑම් 500ක කේක් බැටර් එකක් හදලා ග්‍රෑම් 250ක් දාන්න පුළුවන් පොඩි තැටියක දැම්මහම කේක් එක බේක් වෙන්නේ නැහැ. මැද්ද අමු වෙනවා. කේක් එක පැලෙනවා. මොකද තැටිය පුංචි වැඩි බැටර් එක ගොඩක් තියෙනවා. ඉතින් හැම නිතරම හදාගන්න ප්‍රමාණයට අනුව තැටියක් ගන්න. සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඕගොල්ලෝ අවන් එක ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් මම අද මල් වර්ග දෙකක් පාවිච්චි කරනවා. ඒ මල් වර්ග දෙක පාවිච්චි කරන්න ගන්න නොසල් දෙක තමයි මේ තියෙන්නේ. ඉතින් කේක් එකක් හදනකොට මේ හැමදේම හොඳට සූදානම් කරලා තියාගන්න ඕනේ. එතකොට හරි පහසුවෙන් මේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් හැම නිතරම oven එක විනාඩි 10ක් ප්‍රීහීට් කරගන්න සැලකිලිමත් වෙන්න. සමහරක් අය නොදැනුවත්කමට කේක් එක oven එකට දාලා ඒ වෙලාවේ oven එක on කරනවා. එතකොට අපේ කේක් එක oven එක රත් වෙනවත් එක්කම තමයි කේක් එකත් බේක් වෙන්න පටන් ගන්නෙ. එතකොට වෙන්නේ කේක් එක අපිට හරියට බේක් කරගන්න බෑ. කේක් එක හොඳට සාමාන්‍යයෙන් අපි කේක් එක බලාපොරොත්තු වෙනනේ හොඳට පිම්බිලා ලස්සනට ඒ කියලා. ඒ විදිහට අරගන්න බෑ. කේක් එක හරි ඔයිලි ගතියක් එනවා. ඉතින් ඒ කිසිම දෙයක් නොවි කේක් එකක් හරි පහසුවෙන් හදාගන්න පුළුවන් නිවැරදිව හදාගන්න පුළුවන් විදිහ තමයි මම මේ ඔයාලට අරගෙන ආවේ. ඉතින් කේක් එකක් හදන විදිහ මගේ FR Kitchen YouTube channel එකේ මම දාලා තියෙනවා. හරි පහසුවෙන් බටර් කේක් එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක දික් වෙන නිසා මම බටර් කේක් එක හදන විදිහ මේකට ඇඩ් කළේ නෑ. නමුත් හදන්න අවශ්‍ය හැමදේම ඔයගොල්ලොත් එක්ක කතා බහ කළා. ඉතින් පාම් පිටි ග්‍රෑම් 250ක් අරගෙන හදන කේක් එකක් නම් ඒ කියන්නේ කිලෝ එකක කේක් එකක් නම් හැම නිතරම බේකින් පවුඩර් තේ හැඳි දෙකක් එකතු කරන්න. ඊට වඩා අඩු කරන්නත් එපා. ඊට වඩා වැඩි කරන්නත් එපා. එහෙම වුණාම තමයි ඔය කේක් එකේ අපිට මතුවෙන ගැටලු බොහෝමයක් මතුවෙන්නේ. අනිත් දේ තමයි කේක් එකේ උඩ ගොඩක් ගොරෝසු ගතියක් එනවා. දැන් ඔයාලා දකින්න ඇති මං කපලා අරගත්ත කේක් එකෙත් ඒ ගතිය තිබුණා. ඒකට හේතුව තමයි
අපි ගන්න සීනි ගොඩක් පවුඩර් වෙලා තිබ්බොත් හරිම පහසුයි. ටිකක් කැටගතිය තිබුණොත් අපිට එන්නේ ප්‍රශ්නට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කේක් එකේ උඩ මතු පිට ගොරෝසු වෙනවා. ඉතින් හැම නිතරම පවුඩර් වෙච්ච sugar එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් sugar ටික අපිට blend කරලා හොඳට powder කරලා අරගන්න පුළුවන්. හරිම පහසුයි ඒ විදිහට හදා ගන්නව නම්. අනිත් දේ තමයි එක එක්කෙනාගේ oven එකෙන් oven එකට oven එකේ උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් මගේ oven එකේ 180ට තියෙන උෂ්ණත්වය නෙමේ තව කෙනෙකුගේ oven එකක තියෙන්නේ. oven එකක් පරණ වෙනකොට ගොඩාක් වෙලාවට oven එක රත් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් අලුත් oven එකක් පාවිච්චි කරන කෙනෙකුට නම් ගැටලු ගොඩක් අඩුයි. මේ දේවල් ඔයාලා දැනගෙන දැනුවත් වෙලා හිටියොත් ඕගොල්ලන්ට වරදින්නේ නැතුව රසට ලස්සන soft cake එකක් හදාගන්න පුළුවන්. ඉතින් ලස්සන වෙනවා වගේම තමයි මේක රස වෙන්න ඕනේ. ඒ වගේම හොඳ soft වෙන්න ඕනේ. අපි දැකලා තියෙනවා සමහරක් අය icing cake එක කපනවා පාන් කපනවා වගේ අත තද කරලා. තව දෙයක් දැන් අපි කේක් අරගන්නවා ගොඩාක් වෙලාවට තියෙන එකම ගැටලුව හරිය ලස්සනයි කේක් එක පොඩ්ඩක්වත් රස නැහැ. ඉතින් තියෙන එකම කම්ප්ලේන් එක ඒකයි. එහෙම නොවෙන්න තමයි මං කිව්වේ බටර් වලින් හැමතිස්සෙම අයිසිං කරන්න කේක් එක හදන්න මාගරින් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පිට රටවල් වල නම් එක එක බ්‍රෑන්ඩ් වල තියෙනවා බටර්. ලංකාවේ නම් ටිකක් බ්‍රෑන්ඩ් ප්‍රමාණය අඩුයි. නමුත් හොඳ බ්‍රෑන්ඩ් එකක හොඳ බටර් එකක් පාවිච්චි කරන්න. මිල ටිකක් වැඩි තමයි. නමුත් අපි හදන කෑම එක ඒ උපරිම රසයට හදාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මං හදලා ඉවර කරගත්ත මගේ බර්ත්ඩේ කේක් එක. මේක කිලෝ එකක කේක් එකක්. ඉතින් මේක අපි ඇත්තටම සල්ලි වලට ගන්න ගියොත් ලොකු වියදමක්. නමුත් ගෙදර හරි පහසුවෙන් හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ආදරණීයන් කැමති මේ වගේ දෙයක් අපේ අතින්ම හදලා එයාලට දෙනවනම්. ඉතින් ඒක නිසා තමයි ඔයාලට මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. මේක ගොඩක් දවස් මම ඔයගොල්ලන්ට අරගෙන එන්න හිටිය වීඩියෝ එකක්. මගේ මේ විදිහට කේක් එකක් හදන විදිහත් කීප දෙනෙක් අහලා තිබුණා. ඉතින් එයාලා වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. මම හිතනවා මේකත් ඕගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. කිසිම රහසක් නැහැ. හැමදේම මම ඕගොල්ලොත් එක්ක බෙදා හදාගත්තා. කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න මොනවම හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් මම උත්තර දෙන්නම්. ඒ වගේම තමයි හැමදාම මාත් එක්ක ආදරෙන් එකතු වෙලා ඉන්න ඔයාලට වෙනදා වගේම අදත් ගොඩක් ස්තුතියි.